ටවුන් වල ළමයි ඒක කරේ නැති නිසා මම දැන් නිකන් තේරෙන්න කියන්නම්. කටට අපි ආහාරය ඔහොම දාගන්න කලින් නැත්තම් හරි නැතිද? කටට අපි ආහාරය මේ හරි එන්න ප්‍රශ්න කොටකට මැදි වෙන්නවා මට. මේ ආහාරය ගන්න කලින් හරිද? කට සූදානම් වෙනවා. ඈ චුටි මාත්‍යා. මොනවා දාලාද? මොනවා ශ්‍රාවය වෙනවද? කේතේ ශ්‍රාවය. ඒකනේ දැන් කෑම පිඟානේ පේනවා. ඒකේ කෙල එනවා. හරි? අපේ ආහාර මාර්ගයේ නිතර එන්න කලින් මොන වෙන එකක්ද? රෙඩි වෙන එකක්. තේරුණාද? එතකොට මෙහි එනකොට මෙහි වෙන කෙල ගොඩක් තියෙනවා. දැන් හිතහන්කෝ මෙහෙම. අපි මොනවාරි හපනවා කෑම. එතකොට මෙයා මොකද කරන්නේ? ආමාශික විශේෂ දාගෙන ලැහැස්තිලා ඉන්නේ. අපි මේ හපපු එක ගිලින් නැතුව විසි කරනවා වගේ බලු වැඩ කරොත්. අපි ඉන්න රැවටීමන්නේ කරලා තියෙන්නේ. නේ? එහෙම එකක් කියන්නේ. චුයින් ගම් කන අයට අනිවාර්යෙන් ગેස්ට්‍රයිටිස් හැදීමේ අවදානම තියෙනවා. ඔන්න වැඩි. චුයින් ගම් විතරක් නෙමෙයි කිසිම දෙයක් ගිලින් නැත්නම් කටේ දාගෙන ගොඩක් වෙලා ඉන්න හොඳ නැහැ. දැන් අපි හිතමු දැන් මම ඇත්ත කියන්නේ. හරිද?